අද අපි මේ ලස්සන ස්ක්‍රන්චි එක ගොතමු. මුලින්ම අපිට ඕන වෙනවා මේක ගොතන්න කටුවක්. අපි මෙදා තෝරාගන්නවා 2.5 කියන ක්‍රොෂේ කටුව. ඒකට හේතුව තමයි මම අද පාවිච්චි කරන යාන් එක තමයි 3ply යාන් එකක්. මිල්ක් කටන් මැටීරියල් එක. ඉතින් මේකට මට ඕන වෙනවා කොණ්ඩ බෝලයක්. ඉතින් අපි මේ කොණ්ඩ බෝලේ ඇතුළට දාලා තමයි මේ ලස්සන වැඩේ කරන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලා කැමති කොණ්ඩ බෝලයක් පාවිච්චි කරන්න, පාටක් පාවිච්චි කරන්න. ඉතින් ඊළඟට අපිට මේ වගේ ස්ටිච් මාක් එකක්, යාන් නීඩල් එකක් අවශ්‍ය වෙනවා අපේ වැඩේ කරගෙන යන්න. ඉතින් අපි දැන් පටන් ගමු අපේ ගෙතුම. මුලින්ම ස්ලිප් නෝට් එකක් හරහා අපි චේන් දාගන්න පටන් ගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ මට හිතෙන්නේ මගේ ස්ක්‍රන්චි එක මට ටිකක් ලොකුවට පේන්න ඕනේ කියලා. ඉතින් ඒ වෙනුවෙන් මම හිතලා ගන්නවා මෙතන චේන් 25ක්. ඔයාලට කැමති එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒකට නියමිත ගාණක් නැහැ. ඔයාගේ ස්ක්‍රන්චි එක ඔයාගොතලා බලන්න. ඔයා ඒකට ගත්ත චේන් ප්‍රමාණය පොඩ්ඩක් නෝට් කරගන්න. ඊළඟ එකේදී ප්‍රමාණය විශාල වෙනනම් ඔයා ඒකේ චේන් ප්‍රමාණය අඩු කරලා ඔයාගේ ස්ක්‍රන්චිය ගොතන්න. ඉතින් අපි මෙහෙම කතා කරම මෙතන චේන් 25ක් දාගන්නවා. ඔයාලා කැමති ප්‍රමාණයක් දාගන්න. ඒක ගැටලුවක් නෑ. ගොඩාක් දාගන්න එපා. 25ට වැඩියෙන් නම් දාගන්න එපා. ඒක තමයි උපරිම කියලා හිතලා ලිමිට් තියාගන්න. ඒක ටිකක් ලොකුවට එනවනේ කැමති අයට පුළුවන්. ලස්සනයි. ඒ නිසා ඔයාලා කැමති විදිහට ඒක arrange කරගන්න. කොහොම හරි මම මෙතන පළවෙනිම තැන ඉවර කරලා මම ආයෙ චේන් එකක් දාලා එකක් ස්කිප් කරලා ඊළඟ එකට සිංගල් ක්‍රොෂේ එකක් දාගන්නවා. මොකද ඒ සිංගල් ක්‍රොෂේ ලයින් එකක් තමයි අපි පළවෙනි පාරට යන්නේ. ඉතින් ඒ සිංගල් ක්‍රොෂේ ලයින් එකේ පළවෙනිම එකට මම ස්ටිච් මාක් එකකින් මාක් එකක් දාගන්නවා. මොකද අපි ඊළඟ පැත්තට හරවලා ගෙතුම නිමා කරන පැත්තට එනකොට අපිට ඒ තැන හරියට මතක තියාගන්න ඕනේ නිසා. ඉතින් මේ වෙලාවේ මම මේකේ දිගටම ගොතාගෙන යන්න හිතන්නේ සිංගල් ක්‍රොෂේ. මොකද මට මේකේ බේස් එක හරියට තියෙන්න ඕනේ. උඩට ගිහිල්ලා ඊළඟ තැන මූට්ටු කරන්න තියෙන්නේ අපිට. ඒ නිසා මම සිංගල් ක්‍රොෂේ ලයින් එකක් දාගන්නවා. ඉතින් අපි මේක විතරයි සිංගල් ක්‍රොෂේ කරන්නේ. අනිත් ඔක්කොම කරන්නේ ඩබල් ක්‍රොෂේ. මේකේ අන්තිම එකටත් මම සිංගල් ක්‍රොෂේ එකක් මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ මේක අනිත් පැත්ත හරවනවා. මොකද අපිට දැන් උඩට ගොතාගෙන යන්න නම් ගොතන පැත්තට අනිත් පැත්ත හරවලා තමයි ඊළඟ ටික කරගෙන යන්න ඕනේ. ඉතින් එතනම සිදුරෙන් මම චේන් එක නූල අරගෙන සිංගල් ක්‍රොෂේ එකක් විදිහට මෙතන දාගෙන චේන් දෙකක් දාගන්නවා. ඊට පස්සේ අපි මේක ඩබල් ක්‍රොෂේ එකක් විදිහට ගණන් අරගෙන අනිත් හැම සිදුරකටම ඩබල් ක්‍රොෂේ එක බැගින් දාගන්නවා. ඒ හැම සිදුරකටම ඩබල් ක්‍රොෂේ එක බැගින් දාගන්න. එතකොට අපිට මේක සම්පූර්ණයෙන්ම කරන්න තියෙන්නේ ඩබල් ක්‍රොෂේ වලින් නිසා. ඉතින් කෙනෙක්ට පුළුවන් මේක සිංගල් ක්‍රොෂේ වලින් විතරක්ම කරන්න. ටිකක් වෙලා යන වැඩක් වෙනවා. නමුත් ලස්සනයි නිමාව. ඉතින් මම මේ විදිහට ඩබල් ක්‍රොෂේ දාගෙන අවසාන මාක් එක තියෙන තැනට එනකම්ම අපි එතින්ටත් ඩබල් ක්‍රොෂේ එකක් විදිහට තමයි දාගන්නේ. මේ විදිහට ඒ ස්ටිච් මාක් එක ගාවින් අපි ආයෙ ඩබල් ක්‍රොෂේ එකක් දාගෙන ඒ මාක් එක රිමූව් කරන්න ඕනේ. කැමති කෙනෙක්ට ඒක ඉහළට අරගෙන යන්න පුළුවන්. නමුත් එහෙම අත්‍යවශ්‍ය වෙන එකක් නැහැ. නමුත් කැමති කෙනෙක්ට පුළුවන් තියාගන්න මාක් කර. ඊට පස්සේ අපි මේකත් බැක් සයිඩ් එකට තමයි එන්නේ. ගොතපු ලයින් එකේ පිටිපස්සට. ඉතින් ඒක හරවගෙන අපි ආයෙම උඩට මේ ගොතපු විදිහටම ඩබල් ක්‍රොෂේස් ගොතාගෙන යනවා. ඉතින් මේ විදිහට මම මේක දාලා බලන්නේ මගේ ප්‍රමාණයට මම තව කොච්චර ගොතන්න ඕනේද කියලා බලන්න. ටිකක් ලොකුවට එන නිසා ටිකක් වැඩිපුර දෙකට ගොතන්න ඕනේ. හරි. එතකොට දැන් මම මේක ගොඩාක් දිගට ගොතාගෙන යනවා. මෙන්න මේ විදිහට ටික ගොතාගෙන යනවා. ඉතින් මම කලර්ස් දෙකකින් ගොතා ගන්න තීරණය කළා. එකම පාටින් නැතුව ඔයාලට පුළුවන් මේ මාරුවට උනත් කලර්ස් මාරු කරන්න. මේ එක ලයින් එකට එක පාටක් එහෙම. ඉතින් එතකොට කලර්ෆුල් හෙයා බෝල් එකක් තමයි ඔයාලට එන්නේ. ඉතින් මම මේ විදිහට කලර්ස් මාරු කරන්න හිතාගෙන ඉන්නේ භාගයක් විතර ගියාම.
ඉතින් මම මේ විදිහට ඩබල් ක්‍රොෂේස් දාගන්නවා සම්පූර්ණයෙන්ම. ඉතින් මේක ආසාවෙන් කරන්න ඔයාලා. ඉතින් හරිම පොඩි වෙලාවක් යන මේක ඉවර කරගන්න. ලොකු කාලයක් යන්නේ නැහනේ. ඉතින් මේක මෙහෙම හරව තමයි ගොතාගෙන යන්න ඕනේ. ඉතින් දිගටම අපි ගොතාගෙන ගියාම අපිට අවසාන වෙනවා මේ වගේ ලස්සන දිග පටියක්. හැබැයි ඔයාලට මේක ඔයාලා කැමති විදිහට කරන්න පුළුවන්. මම ඩබල් ක්‍රොෂේස් 40ක් පේලි 40ක් ගොතලා තියෙනවා. එක පාටක් 20 අතාවක් ගොතලා තියෙනවා පේලි. ඉතින් ඔයාලට පුළුවන් මේකේ කැමති විදිහට කලර්ස් චේන්ජ් කරගන්න. මම මේ ගොතලා මම බූලෙට දාලා බලනවා මගේ වැඩේට මේක ප්‍රමාණවත්ද කියලා. ඉතින් මොකද නූල කපලා නැති නිසා අපිට තව අවශ්‍ය නම් දික් කරගන්න පුළුවන් මේක. ඉතින් මේ විදිහට මම ඇතුළට දාලා බලනවා මගේ ක්‍රොෂේ බූල් එක හරියට එනවද කියලා. ඉතින් මේ ස්ක්‍රන්චිය මේ විදිහට ලස්සට එනවා කියලා තේරුණ නිසා මම ආයෙ ගොතන්නේ නැහැ. ඉතින් මේක මේ විදිහට ප්ලේන් කලර් එකක් විදිහට තියනවට වඩා මට හිතෙනවා මොනවා හරි දෙයක් කරන්න කියලා. මේකට මොන හරි එම්බ්‍රොයිඩරින් පාර්ට් එකක් කරොත් හොඳයි කියලාත් හිතෙනවා. බලමු අපි මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් මම කල්පනා කරේ මේකට මේ මොන හරි එකතු කරන්න කියලා. ඒ නිසා මම තෝරගන්නවා සුදු පාට මිල්ක් කටන් එකක්. ඉතින් සුදු පාට මිල්ක් කටන් එකෙන් මේකට පුංචි ස්ටාර්ස් වගේ අපි ටිකක් දාගන්න හිතුවා. එම්බ්‍රොයිඩරින් ගැන දන්න කෙනෙක් නම් මේක මීට වඩා ලස්සනට වාටි කරගන්න පුළුවන්. මට හිතුණා මං ස්ටාර්ස් වගේ පොඩි පොඩි තැන් වලට දාගන්නවා මල වගේ කියලා. ඉතින් එහෙම කීපයක් දාන එකක් තමයි ඔයා මම දකින්නේ. මොකද මට ඕන වුණා ඒක ප්ලේන් කලර් එකක් විදිහට නොතියා ටිකක් ලස්සන කරන්න. ඔයාලගේ නිර්මාණ ලස්සන කරන්න ඔයාලට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. පුංචි පුංචි මල් එකතු කරන්න පුළුවන්. ඕනම දෙයක් එකතු කරන්න පුළුවන්. මම මේ විදිහට යාන් නීඩල් එක හරහා තමයි මේ වැඩේ කරන්නේ. ඔයාලටත් එහෙම පුළුවන්. මේ විදිහට පැති කීපයකින්ම මේක දාලා ලස්සන තරුවක් වගේ එකක් හදාගන්න. ඉතින් මම මේක පාවිච්චි කරලා මේ විදිහේ එක දේවල් කරන්න ආසාවෙන් තමයි හිටියේ. හැබැයි මම අවසානයේ තීරණය කරා තරුවක් වගේ එකක් කරන එක හොඳයි කියලා. ඉතින් කොහොම හරි වෙලා මෙන්න මේ වගේ දෙයක් තමයි එන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ලස්සන මලක් එහෙම නැත්නම් මොනවම හරි දෙයක් මේකට ඇඩ් කරගන්න. නැත්නම් එහෙම අකමැති කෙනෙක් නම් මේ ප්ලේන් විදිහටම තියෙන කැමති කෙනෙක් නම් ඒ විදිහටම ස්ක්‍රන්ච් එක නිමා කරන්න පුළුවන්. අපි ඒක අල්ලන විදිහත් එකතු කරන විදිහත් බලමු. ඉතින් මේ ස්ටාර්ස් කිහිපයක් මම මේ විදිහට එකතු කරගන්නවා. මගේ වැඩේ ලස්සන අවුට් ලුක් එකක් මට දකින්න ඕනේ නිසා. ඉතින් මේ විදිහට ගොතාගෙන යනකොට මට ලස්සනයි කියලා ගොඩක් හිතෙන නිසා මම ඔක්කොටම දාගත්තා මේ ස්ටාර්ස් ටික. ඉතින් අන්තිමට බලද්දී ඒක මාරම ලස්සනයි. හිතාගන්න බෑ මේ එච්චර ලස්සනක් ආවේ කොහොමද කියලා. ඒ වගේ පුංචි දෙයක් එකතු කරාම ඕනම දෙයකට ලස්සනක් ඇති වෙනවා. ඉතින් අපි මේ වගේ චූටි දේවල් එකතු කරලා තමයි ලස්සන නිර්මාණ කරගන්න ඕනේ. විවේකයක් තියෙනකොට ඔයාලත් මේක කරලා බලන්නකෝ. ඉතින් මේක මේ ගොතන ගමන්ම ඔයාලට කියන්න ඕනේ අපේ ක්‍රොෂේ ක්ලාස් එක පටන් ගත්තා කියලා. ඒ ගැන විස්තර දැනගන්න අපිට පණිවිඩයක් තියන්න. ඒ වගේම ඔන්ලයින් ක්ලාස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ඒ ගැන විස්තර අපි ඉස්සරහට කියන්නම්. ඒකේ කියලා දෙන්නේ බේසික් දේවල් විතරයි. ඇඩ්වාන්ස් දේවල් කියලා දෙන්න ඔන්ලයින් අමාරුයි. ඒ නිසා ඒවට අමතරව ඔයාලට වෙනත් ක්ලාස් වලට සහභාගී වෙන්න පුළුවන්. බේසික් ටික කියලා දෙන එක තමයි මගේ මූලික අරමුණ. ඉතින් මම මේ වගේ ලස්සන ස්ටාර්ස් ටිකක් ඔන්න දාගත්තා. මට හරිම ලස්සනයි ඒක. එක විදිහට තියෙන නිසා ඒකෙත් පොඩි නිකන් අමුතු ලුක් එකක් තියෙනවා. දැන් මම හිතාගත්තා මේක ඉක්මනටම එකතු කරලා මේ නිර්මාණය අවසන් කරන්න. ඉතින් දෙපැත්තේ හොඳ පිටවල් දෙක මූණට මූණ හිටින්න අපි මෙහෙම දෙපැත්තේ කෙළවරවල් දෙක එකට එකතු කරලා කටුවෙන් ගොතා ගන්නවට යාන් නීඩල් එක හරහා ගොතන්නත් පුළුවන්. එකතු කරන්නත් පුළුවන්. මම ක්‍රොෂේ කටුව හරහාම මේක එකතු කරන්න හිතුවා. ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Tamanට කැමති විදිහට ඒක එකතු කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම එකතු කරගන්නවා. ඔයාලගේ ඇතුල් පැත්තේ නූල් හංගවලා තියන්න. ඒ හැම එකක්ම පුංචි ගැටයකින් හරි නොපෙනෙන පරිදි සංගව ගන්න. මොකද අපි ආපහු කන පිට පැත්ත අපි බලන්න වෙන්නේ නැහැ.
මේක ඉවර වුණාට පස්සේ අපි මේක ඉවර කරන නිසා අපිට ආයේ කන පිට පැත්තේ තියෙන නූල් වලට අත තියන්න වෙන්නේ නැහැ. ඉතින් මම මේ විදිහට මේකේ අවසාන වෙනකන් එනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට එකතු කරගන්න මේ පැති දෙකම. ඔයාලට කැමති නූලක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේක ඉවර කරලා මේක පුංචි කැටයක් ගහලා නූල් යම් කිසි දුරක් තියාගෙන තමයි ලෙහෙලා ඒක හංගවනවා. ඉතින් මම ඊට පස්සේ මේක අපේ කොණ්ඩ බෝලයට දාලා මෙන්න මේ විදිහට තමයි ඒකේ පැති ටික හදාගන්නේ. ඉතින් ඒක එළියට දැක්කම හරිම ලස්සනයි නේද? ඔයාලත් මං හිතනවා මේ වගේ ලස්සන නිර්මාණ කරලා සතුටු වෙනවා ඇති කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන නිර්මාණ කරලා වෙළඳපොළක් හදාගන්න. ඉතින් ඔයාලට විවිධ පාට වර්ග පාවිච්චි කරන්න පුළුවන්. යාළුවන්ට තෑගි දෙන්න පුළුවන්. ඔයාට පාවිච්චි කරන්නත් පුළුවන් නේද? ඉතින් මෙන්න මේ වැඩේ මෙන්න මේ විදිහට තමයි අවසාන වටේ ගොතන්නේ. අපි කැමති නූලක් ගන්න සහ ගැලපෙන නූල ගන්න. මේකේ මගේ කලර්ස් දෙකක් තියෙන නිසා මම කලර්ස් දෙකට මැච් වෙන විදිහට තමයි නූල් පාවිච්චි කරන්නේ. ඉතින් මේක නීඩල් එක හරහා තමයි එකතු කරන්නේ, කටුව හරහා එකතු කරන්නත් පුළුවන්. මම මේක නොපෙනෙන විදිහට තමයි මේ විදිහට ඇතුල් පැත්තෙන් දාලා එළියට පේන්නේ නැති වෙන්න නූල මෙහෙම මේ විදිහට උඩ අතට පේන්නේ නැති වෙන්න තමයි සමීප කරන්නේ. එතකොට මේ මෝට්ටු කිරිල්ල ගොඩක් අය කරනවා. ඉතින් මේ විදිහට දිගටම මෝට්ටු කරලා ඉවර වුණාම කෙලවරේදී මම මේ විදිහට කලර් එක මාරු කරලා ඒ කොටසත් මේ විදිහටම ගොතාගෙන ආවා. ඉතින් මේකෙදී අපිට නූල් කෑලි කොහෙන්වත් එන්නේ නැහැනේ. කොහොම හරි මේකත් කෙලවර ඉවර වෙලා අපි කලර්ස් දෙක ගාව තියෙන ඊළඟ පටන් ගත්ත තැන තියෙනවානේ. එතන නූල ගාවට එනකම් මේක ගොතාගෙන යනවා. මේ ස්ක්‍රන්ච් එක ගොතන එකේ මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. අපහැදිලි තැනක් තියෙනවා නම් කියන්න අපි නැවතත් ඒක කියලා දෙන්න. කොහොමත් මේ ක්‍රොෂේ නිර්මාණය කරන විවිධාකාර ක්‍රම තියෙනවා. ඉතින් මේක මේ විදිහට එකතු කරලා ඉවරුනහම අපිට පුළුවන් මේකේ සම්පූර්ණ ලුක් එක බලා ගන්න. ඔයාලටත් ලස්සන නිර්මාණයක් එන්න ඇති කියලා මං හිතනවා. ඉතින් මේ විදිහට අන්තිම තැනට ආවහම කලින් එකේ තියෙන නූල ඉතුරු වෙච්ච තැන අපි තියාගෙන තිබ්බනේ. ඉතින් ඒ දෙක මේ විදිහට ගැටයක් දාලා හොඳින් තද කරගන්න ඕනේ. ඊට පස්සේ තැඹිලි පාට නූල තැඹිලි පාට පැත්තෙන් එළියට ඇතුළට දාලා එළියට අරගන්න ඕනේ. ඊට පස්සේ චුට්ටක් ඇදලා ඒක කට් කරගන්න ඕනේ. කහ පාට නූලත් එහෙම තමයි. නොපෙනෙන පරිදි කහ පාට පැත්තටම ඇතුළට දාගෙන ඒක මතු පිටට ගන්න ඕනේ වෙනත් තැනකින්. ඊට පස්සේ අපිට පුළුවන් ඒක කට් කරන්න. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහේ ලස්සන ස්ක්‍රන්ච් එකක් තමයි ඔයාලා දකින්නේ. අපි තවත් ලස්සන නිර්මාණයක් එක්ක ලබන සතියේදී හම්බ වෙමු.